අයිවන් ගයිස් අද ආවේ ඔයගලන්ට එවිඩන්ස් එක්කම. ඉතින් අද ඉන්නේ සිල්වර් ට්‍රැක් එකේ ඕනත් එක්ක ඕස්ට්‍රේලියාවේ දැන් ඔයගලන්ට පේනවා ඇති නම්බර් 1 තැනට එන්න. ඔයගලන්ට පේනවා ඇති ඔයගලන්ගේ මේ එන වීඩියෝස් උත් එක්ක නම්බර් 1 වෙන්න පුළුවන් කැරක්ටර් එකක් එක්ක තමයි මම ඉන්නේ ෆියුචර් සිල්වර් ට්‍රැක් එක. තාම මේ පටන් ගත්තා විතරයි. ඒ වුණාට අපිට ලොකු ගමනක් යන්න තියෙනවා. මං චනුකව දන්නවා ගොඩක් දවස් ඉඳලා. ඉතින් චනුක මොකද හිතන්නේ? ඔයාට අපි කතා කරොත් ඔයා මාත් එක්ක දැන් දැනගෙන ගොඩක් කල් අපි ඇඩ්වයිස් ෂෙයා කරගෙන තියෙනවා. අනිවාර්යෙන්. ඔයාට මොකද හිතන්නේ බිස්නස් කෝචින් කියන්නේ මොකද්ද? ඔයාට මගෙන් හම්බුන ඇඩ්වයිස් ගනවා මොකද හිතන්නේ? මොකද මේක කලින් කියන්න ඕනේ අපි ඇත්තටම මේක ප්‍රැක්ටිස් කරලා තිබ්බේ නැහැ. මේක ප්‍රෝම දෙන එකක්. ඉතින් අපි මේ ලොකේෂන් එක මේ අපි තීරණය කරලා තිබ්බා. බට අපි ලොකේෂන් එක තීරණය කරාට අපි කතා කරන්න මොනවද කියලා තීරණය කරන්නේ අපි රෝම කැමරාවට දෙනවා කියලා තමයි හිතුවේ. ඉතින් ෆස්ට් ඔෆ් ඕල් මම ෂනුගෙන් ආන්න කැමතියි කොහොමද ක්ලීන් ඉන් බිස්නස්? දැන් ගොඩක් කට්ටිය කම්ප්ලේන් කරනවා ක්ලීන් ඉන් වලින් සල්ලි නැහැ එක්සෙට්‍රා එක්සෙට්‍රා. ඒකට වාට දෙන්න තියෙන ප්‍රධානම දේ මොකක්ද ඔයා හිතන්නේ? ඔව් ඩෑන් ඇත්තටම thank you මේ ටයිම් එක දුන්නට. ඇත්තටම ඩෑන් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. මම ඔයගලන්ට කියන්නේ ඉතින් අපි දෙන්න දැන් ටික කාලයක් තිස්සේ අඳුරනවා. මේන්ලි මම කියන්නම් මට ඩෑන්ගෙන් හම්බෙච්ච අවස්ථාව මගේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඇත්තටම දැන් මේ මාස කෙටි කාලයක් ඇතුළත මාස 4-5ක් ඇතුළත මම ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරා. මොකද ඒකට මට ගොඩක්ම ඩෑන් හෙල්ප් කරා. මොකද ඩෑන් හෙල්ප් කරා කියන්නේ මට කෑෂ් වලින්වත් ඒ වගේ නෙවෙයි. වචනෙන් දෙන්න පුළුවන් ලොකුම දේවල් ටිකක් මට දුන්න ඩෑන්. ඉතින් ඒකෙන් මම ගොඩක් මගේ ට්‍රාන්ස්ෆෝමේෂන් ටිකක් මම කරගත්තා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් මගේ වීඩියෝස් යනවා, Facebook යනවා, TikTok වල යනවා. ඒ හැම දෙයකෙම මූල ආරම්භය මෙයා. මෙයා තමයි මට ඉන්නේ වැඩේ කරන්න කියලා කිව්වේ. ඇත්තට මේක ගොඩක් සක්සස්ෆුල්. මොකද බිස්නස් එක ගැන ගොඩක් කටිය දැනගත්තා සහ ඉන්න ක්ලයන්ට්ස්ලා ඇත්තටම කියනවා නම් මගේ මේන් ක්ලයන්ට්ස්ලා පවා මාව ෆලෝ කරන්න ගත්තා ඔය සෝෂල් මීඩියා ඔය පර්සනල් බ්‍රෑන්ඩින් මේකෙන්. ඉතින් ඒකේ ප්‍රධානම අයිතිකාරයා මෙයා තමයි. මෙයා තමයි මට ඇඩ්වයිස් එක කිව්වේ ෂානුකා මේක පටන් ගන්න කියලා. ඇත්තටම දැන් බොරු කියන්න ඕනේ නැහැ. මේ ගිය මාස දෙක තුන ඇතුළත මට ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වුණා බිස්නස් එකට. මට ගොඩාක් ලීඩ්ස් ඇඩ් වුණා. මට ලොකු ක්ලයන්ට් බේස් එකක් ඇඩ් වුණා. ෆෑස්ලා සෙට් එකක් එකතු වුණා. ඉතින් ඒක ලොකු උදව්වක් ඔයා කරපු. අනිත් එක දැන් ක්ලීනින් බිස්නස් එකක් කොහොම ගොඩක් කට්ටිය බය වෙනවා. මේ අපිට කරන්න පුළුවන් වෙයිද කරන්න බැරි වෙයිද එහෙමද කියලා. ඇත්තටම මට දැන් ඩෑන් දීපු සපෝට් එකත් එක්ක අපි අපේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක හරියට වැඩි කරන් ගියොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ගේම ගහන්න පුළුවන් අපේ භාෂාවෙන් කියනවා නම්. බය වෙන්න එපා ගයිස්. ඇත්තටම ඩෑන් තමයි මටත් ඇඩ්වයිස් දෙන්නේ. මම ගොඩක් ඩෑන්ගෙන් ඉන්ෆර්මේෂන් ගන්නවා මේ බිස්නස් එක කරන් යන්න. thank you ෂනුකා. ඔයගලන්ට පේනවා ඇති අපි කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව කිව්වේ. ඉතින් ක්ලීනින් කියන්නේ ක්ලීනින් විතරක් නෙමෙයි ඕන බ්‍රෑන්ඩ් එකකින් අපිට ඉන්කම් එක ඩබල් ඩවුන් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ තියෙන ඇචීව් ටාගට්ස් අනම්මන ඔක්කොම ඇචීව් කරගන්න පුළුවන්. ඒකට ප්‍රධාන දෙයක් තමයි මයින්ඩ්සෙට් එක. අපිට පොඩි කාලේ ඉඳන් හිටියා කෝචස්ලා අපේ අම්මලා තාත්තලා හැමතිස්සෙම කෝච් කෙනෙක් ඕන වුණා. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් කරගන්න ඕන නම් ඉන්කම් එක වැඩි කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට ඇත්තටම හරියන්නේ සල්ලිවත් මේකත් නෙමෙයි හරි ඇඩ්වයිස් එකක්. ඉතින් ඔයගොල්ලන්ටත් ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් කතා කරන්න මට තව දෙයක් කියන්න තියෙනවා සමහරවිට ගයිස්. ඇත්තටම දැන් බිස්නස් පැත්ත විතරක් නෙවෙයි මම ඇත්තටම ඩෑන් දීපු ඉන්ෆර්මේෂන් එක මම මගේ පර්සනල් ලයිෆ් එකෙත් ගොඩක් දේවල් පුරුදු වුණා සහ පුරුදු වෙමින් යනවා. මොකද ඩෑන් මට සාමාන්‍යයෙන් දවසට සැරයක් දවස් දෙකකට සැරයක් අනිවාර්යෙන් කෝල් එකක් දීලා එයා මාව ෆලෝ අප් කරනවා. ෂානුක මොකද වෙන්නේ මොකද ප්ලෑන් එක මොකද නෙක්ස්ට් ප්ලෑන් එක. ඉතින් ඒව ගොඩක් වටිනවා ගයිස්. මේ වගේ කෙනෙක් ළඟින් ඉන්න එක. ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවා කෝචස්ලා කිව්වහම කෝචස්ලා අපි ඒගොල්ලන්ව කන්ටැක්ට් කරන්න ඕනේ. ඒගොල්ලෝ අපිව Zoom වලින් කන්ටැක්ට් වෙන්නේ. හැබැයි ෆිසිකල් ඉන්න එක ළඟින් ඉන්න එක මේ වගේ කෙනෙක් එක්ක මම මෙහෙම කතා කරනවා මම ගොඩක් පින් කරලා තියෙනවා. අන්න එහෙම තමයි මම හිතන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ දෙයක් කරන එක දැන්. ඇත්තට වඩා ගොඩක් පින්. ඒ කියන්නේ මොකද ඔය දෙන්නේ ඇඩ්වයිස් එකටත් වඩා ඒකෙන් හම්බෙන දේ, ඒ කියන්නේ මිනිසුන්ට ලෝකෙ දෙන දේ ගොඩක් පින්. අපි බෞද්ධ වශයෙන් ගත්තාම ඇත්තටම වටිනවා ගොඩක්. අනිවාර්යෙන්. එහෙනම් thank you ෂානුක. ඔයාගේ honest feedback කියන මම ඇත්තටම ෂානුකට කිව්වේ මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න පුළුවන්ද? ඔයාගේ නම ගම මම මුකුත් දාන්නේ නැහැ. මේ මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මම ඒක මට බොරු කරන්න ඕනේ නැති හින්දා මම එහෙම තමයි කිව්වේ ෂානුක්වා මොන ස්ක්‍රීන්ෂොට්ද අපි එමු. එන්න අපේ පැත්තට ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. අපි වීඩියෝ එකක්ම කරමු කියලා. ඉතින් ඒකට ගොඩක් පිං ෂානුකට. එහෙනම් මම එයාගේ ආයතනයේ සුබ පතනවා. ඔයගලන්ට කොහොමත් ෆියුචර් එකේදී දැක ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ නම්බර් 1 වෙන කම්පැනියක් තමයි කම්පැනි ඕන කෙනෙක් එක්ක තමයි මම ඉන්නේ. මේක තව දුරටත් ඔයගලන්ට සාක්ෂි ඕනේ නැහැ. දැනටම මාරු විදිහට ඉන්ක්වයරිස් එනවා අපිට මේක මෙයාට හැන්ඩල් කරන්නවත් බැරි විදිහට. ඉතින් ඒක තමයි යන් එනර්ජි එක. ඉතින් අපි ජීවිතය වෙනස් කරන්න ගොඩක් වටිනවා. එහෙනම් thank you හැමෝටම. එහෙනම් good luck ඔයගලන් කරන ව්‍යාපාර ඔක්කොම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්. ජය වේවා.